රොද බඳින රන්බුන් රැළියේ 22 වැනි දිනය අදයි. සාමය හා සහජීවනයේ පණිවිඩය රැගෙන රට පුරා ගමන් ගන්නා රන්බුන් රැළියේ අද ගමනාන්තය වන්නේ බිබිල නගරයයි. 64 වැනි නගරය සනිටුහන් කරමින් රන්බුන් රැළිය අද පෙරවරුවේ බණ්ඩාරවැල නගරයට පැමිණියා. සමනුල කිරිසිපෙන හිරු කිරණින් ඇයම අවදි වන්නේ නවසිතුවිලි බුබුදාන මතු පරපුරටද සහජීවනයේ පණිවිඩය කියා දෙමින් ගමින් ගමට යන රන්භූමි රැළියේ අද සමාරම්භයේ සනිටුහන් කෙරුණේ බණ්ඩාරවැල නගරේ. එහිදී රැළිය පිළිගනිමින් අභිමානවත් උත්සවයක් සංවිධානය කර තිබුණා. සහජීවනය හරහා රටේ සංවර්ධනයට සියලු ජාති ඒකරාශී කර ගනිමින් යන ගමනට බණ්ඩාරවැල ජනතාවද එක්ව සිටියේ ජාතික සමගියට ඇති ලැබියාව පසක් කරමින්. තම සහෝදර ජනයා සමග අත්වල් බැඳගත් ඔවුන් බණ්ඩාරවැල නාමය රන් භූමියේ සනිටුහන් කළා. අතර දිගින් එන සමරුද බඳින්නේ රන් භූමියයි මේ අපේ වොන්ගිනගු වේගම් නම් සේවයින් කාලෝ වලචිමින් වේගම් නම් පොලක් තිනල් දුරුම් උදපයින් මොගම් නම් දේශමේ යාගම් හිදයෙන් නටංග දේශමේ සියා ලංකාවේ නල්වනින් ලෝකේ අනතුරුව රන්භූමි රැළිය බණ්ඩාරවැලින් බදුල්ල බලා ගමන් ආරම්භ කළේ සැබෑම වූ ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම් මතෙයි. රටම රොද බඳින රන්භූමි රැළිය පිළිගනිමින් මේ වන විට බදුල්ල නගරයේ සමාරම්භක උත්සවය පැවැත්වෙනවා. එහි තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා නිවුස් ෆර්ස්ට් මණ්ඩලික වාර්තාකරු රුවන් සංජීව වික්‍රමසිංහ. රටම රොද බඳින රන්භූමි රැළිය මීට ටික වෙලාවකට පෙර බදුල්ල නගරයට සම්ප්‍රාප්ත වුණා. ඉන් අනතුරුව බදුල්ල නගරයේ අද දවසේ මෙහි නව සඳහන් ගඩොල විශේෂ රථයේ තැන්පත් කිරීමෙන් අනතුරුව මේ ආකාරයට ඔබ දකින්නේ බදුල්ල නගරයේ පිටත් වන ආකාරය. වසරු දෙක වන විට අපි සූදානම් බිබිල නගරයට සම්ප්‍රාප්ත වන්නට තිරසල් ශක්ති නිවුස් ප්‍රස් මාධ්‍ය ජාලය ජාතික තරුණ සේවා සභාව මහා කොළඹ වරාය නගරයේ ඉස්සරයි මේ ලංකාවේ දැවැන්ත කර්තව්‍ය සංවිධානය කරන්නේ. ලංකාවේ පළමුවරට සංවිධානය කරන රටම රොද බඳින රන්භූමි රැළියේ ලංකාවේ ගම් නියම් ගම් අස්සක් මුල්ලක් නැර සංචාරය කරමින් සැබෑ ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දෙමින් ගමින් ගමට සංචාරය කිරීමයි සිදු කෙරෙන ඉතින් අපි සඳහන් කරන්න ඕනේ නිවුස් ෆර්ස්ට් මේ වෙනුවෙන් ලංකාවේ ජනතාවට අවස්ථාව ලබා දෙමින් ගමින් ගමට සංචාරය කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා අපිට. එහිදී සඳහන් කරන්න ඕනේ ඔවුන් සහෝදරත්වයේ දැත් දිගු කරමින් මේ හා ඒක වන ආකාරයත් අපට දැක ගන්නට පුළුවන්. ඉතින් අද දවසේදී මේ ගමන පිළිබඳව තවත් තොරතුරු ගෙන මේ බලාපොරොත්තු වෙන සමගාමී නිවුස් ෆර්ස්ට් රුවන් සංජීව වික්‍රමසිංහ බදුල්ල නගරයේ සිට. රටම රොද බඳින රන් භූමි රැළියේ අතින් අත යන ගඩොලින් ඉදිවන එකමුතු ස්මාරකය නිර්මාණය කරන්නට පාසල් යන ඔබටත් අවස්ථාවක්. A4 ප්‍රමාණයේ ඔබේ නිර්මාණය ජුනි 5 වනදාට පෙර අප වෙත එවන්න. රන් භූමි රැළිය MTV 45.3 බේබරුක් පෙදෙස කොළඹ 2.